මේ ඕන එකක් 46යි 3ක් 100යි කියලා කියන්නේ නේ. පණුව කන්න හදාන්නේ. පණුවෝ, පළඟැටියෝ, ඔය කුරුමිනියෝ. thank you. එයා අපිට ෆ්‍රී එකක් දුන්නා. hello guys. ඔන්න ඉතින් අදත් අපි අලුත් vlog එකක් අරගෙන ආවා. ඉතින් අපි ඇවිත් තියෙන අපේ කැම්පස් එකේ තියෙන තවත් මාකට් එකකට. ඉතින් මේකට කියන්නේ කියන්රැක් මාකට් කියලා. ඉතින් මේකේ රස කෑම ජාති ගොඩක් තියෙනවා. තව ඇඳුම් එහෙමත් තියෙනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට පෙන්නන්න. අපිත් එක්ක යන්න. මේ පැත්තේ ඇඳුම් තියනවා නේද? මේ බලන්න ඇඳුම්. අපි මේ තියෙන විදිහට බලාගෙන යන්නේ නේද? හා. ඒ ඔක්කොම 40යි. ඕන එකක්. ඔව් මේ ඕන එකක් 40යි. 3ක් 100යි කියලා කියන්නේ නේ. හැබැයි මං හිතන්නේ මේවා මේ එක්ක වොෂ් කරපු ඒවා නැත්තම් ඔව් ඒ වගේ මොකක් හරි තමයි. ඒ කියන්නේ අර අලුත් පාටක් නැහැ. හෑන්ඩ් බෑග්ස් එහෙම තියෙනව නේද? ළමයි ගොඩක් මේකෙන් ගන්නවානේ. අනේ මන්ද මේ ළමයි ගන්නවා ඉතින්. මේ මෙතන තියෙන්නේ. මේ මං හිතන්නේ නේ මේ එක එක අර මොනවද? කොමික් නෙමෙයි මේවට කියන්නේ මොනවද? ඇනිමිද? ඇනිමේ අන්න ඇනිමි. ඇනිමි ෆෑන්ස්ලාට තියෙන්නේ මං හිතන්නේ. මේ 40යි ඒක. මේවත් ඒවා ඇනිමේ බුක්ස් එක කොහෙද තියෙන්නේ? මේ ළමයි සෑහෙන මේ ළමයි සෑහෙන ඒවට ආසයි. ඉතින් ටී-ෂර්ට් එහෙම තියෙනවා බාත් 80ට. මේ බලන්නකො. බාත් 80යි. හැබැයි මං හිතන්නේ වොෂ් කරපු ඒවා තමයි. මෙතන තියෙන ඒවා නම් ටිකක් හොඳයි වගේ. මේ ෂෝට් එකක් තියෙනවා. ජැකට් තියෙනවා, ෂෝට් තියෙනවා. කුමාගේ අපි යන් කැම තියෙන පැත්තට බලන්න. අපි දැන් කන්නයි යන්නේ. අන්න බොම්බයි මටයි තියෙනවා. මේ ඇත්තටම අපේ පැත්තේ මේකට කියන්නේ 100 රැවුල් කියලා. 100 රැවුල්? ආහ්. ඒක නෝ ඇත්තටම අපේ බොම්බයි මටයි වගේ සමානයි. කීයක් දන්නේ නැහනේ. මං හිතන්නේ 40ක් විතර. අතනක් තියෙනවා. ඔයාට හිතන්නේ කීයක් විතර වෙනව නැද්ද? බාත් 30ක්වත් කියයි. 30ක්? අනේ සිබ්බා. ගාවද? ගන්න 10යි. ඒකනේ මොන පාටද ගන්නෙ? කැමති පාටක් ගන්න. ඒක හරි කියුට් නේද? බලන්න කප් එකකට දාලා තියෙන්නේ. මේක අපිටම කස්ටමයිස් කරලා ගන්න පුළුවන් නේද? ඔව් අපිට කැමති දේ දාගෙන අතනින් එලවල දාගන්න නේද? එකයි මේ no spicy. අරවන ස්පයිසි. මේවනේ. මේක චීස් වෙන්නේ නැදිනේ. ඒකේ චීස් කෑලි තියෙනවා. මේක නම් මේ ස්පයිසි එකක්. ඒකයි මේ චීස් එක. චීස් එක. ඒක මයොනිස් එක. මේව ගමුද? ඒක මේ සෑන්ඩ්විච් හරි මොකක් හරි නේද? කොහොමද බ්‍රෙඩ් එකට ඇතුළට එක එක ෆිලින්ග්ස් දාලා එකක් දාලා තමයි තියෙන්නේ. අපි මේ පැන්ඩ්‍රස් එක ගන්න තුනේ මේ සේවරි එකක් ගමුද? අර පීසා එක ගමුද? එකක් ගමුනේ නැත්නම් ගොඩක් දේවල්. එකක් ගමු.
one. අයාලා මේ පේස්ට් එක හදාගෙන තියාගෙන ඉන්නවා නේද? ඒක මේ ඩීප් ෆ්‍රයි කරන්නේ. Oh. Thank you. ඔය ඕවා තමයි රතන මේ අර ඇනිමි අර මේ අර පොඩි පැකට් වල දාලා 40ට තිබ්බේ විකුණන්නේ ඒවා. ඉතින් කොල්ල කෙල්ල කියලා වෙනසක් නැහැ මේ නේද? මෙහි එහෙම එකක් නැහැ. හරිම කියුට් එක. pork and cheese එකක් ගමු. ඒක pork and cheese ද? ඔය ඒකේ මැද්දට මේ cheese දාලා තියෙන්නේ. ඊට පස්සේ අපි pure pork වලින් එකක් ගමු. අර මේ bouncy pork කියන්නේ මොකද්ද දන්නේ නැහැ නේ? අරන් බලමුද? ඔයාට ඕනද අර salted egg එක? ගන්නවා නම් ගන්න. හතරක් ගත්තනේ? හතරක් ගත්තා වර්ග හතරකින්. ඒ කියන්නේ බාක් 20යි. ඔන්න ඉතින් කුරුමිනියෝ ගත්තා, පණුවෝ ගත්තා, බාත් 30ක. ඒ කියන්නේ රුපියල් 200ක. කාලා බලමු. අපි ඔක්කොම ටික එකපාර අරන් මේ කොහේ හරි තියාන කමු නේද? මේක ස්මයිල් එක්ද කියන්නේ? ඔව්. විතර හැදෙන්නම තියන්නේ නේද? අනේ ආ එකක් දුන්නා try කරන්න. chocolate. Thank you. එයා අපිට free එකක් දුන්නා. මේක ඇතුලේ chocolate තියනවා කියලා කිව්වේ. කාලා බලන්න. ඒක රසයි. ඒක නිකන් මට එන්නේ waffle එක්ක රහ. එහෙමද? ඒ විදිහට හදලා ඇත්තේ. අපි යාගෙන් සල්ලි දීලා ගමුද දෙකක් විතර. පව්වනේ. ඔය දෙන්න බලන්න. මම කන්නම් මේක මෙහෙම. Yeah. This one is so good. Can we get two? Yeah, cheese and strawberry. Thank you so much. Cheese? Strawberry. Okay, thank you so much. අනේ පිටතර දෙක. නෑ මම ඒක ගන්න නෙවෙයි හිටියේ. එයා අර ෆ්‍රී දුන්න නිසා මට නිකන් ඒක පව් කියලා හිතුණා. ඒ වුණාට ඒක රහයි නේද? ඒ කියන්නේ ඒක අර මේ මෙහි අර තියෙන වෆල් ඒ වෆල් එක රස එන්නේ. ඉතින් අපි කෑම වර්ග 4ක් විතර ගත්තානේ. 4ක් විතර ගත්තා. අපි දැන් යන්නේ ටික try කරන්න. ඔය හරි වාඩි වෙලා අපි කමු. ඔව් අපි ඉස්සරහම ඉඳ ගන්න තැනක් හොයාගමු. ඉතින් අපි පොඩි මේ ඉඩ තියෙන තැනක වාඩි වුණා. ඔව්. ටේබල් තියෙනවා. ඉතින් ටේබල් ඔක්කොම ෆුල්. මේ දවස්වල ළමයි ගොඩක් ඉන්නවා. එහෙනම් ඉඩ නැහැ. ඉතින් අපි ඉස්සරහම ඩම්ප්ලින් කාලා බලන්න හදන්නේ. මේක නම් මම හිතන්නේ salted egg. මෙන්න. ඉස්සරහම ඔයා කන්න මං ඒ salted egg වලට එච්චර ආස මේක නැහැ. චීස් එකද ඔය මේක? චීස් නම් මට ඕනේ. මේ කියන්නේ චීස් එහෙම. ඒක කපාට තියෙන මොනවද? salted egg මං ආස නැහැ. මේ එකක් වුණා 5ක් නේද? ඔව් බාත් පහයි. ඒ කියන්නේ රුපියල් 50ක්. මෙහි ඉතින් වඩේ පැටිස් කන්න නැහැ. ඕ මෙහි තියෙන ඉතින් dumpling, sausages, barbecue ඒ වගේ දේවල් තමයි. සුපිරියෝ. ඒක මේ මට ඒකේ අච්චාරු සුවඳ දෙන්නේ. මේක මේ දෙහි දාලා දෙනවා ඒකයි. එයා කිව්වා ඒක ස්පයිසි කියලා. සෝය සෝසුයි දෙකි සරපුයි එක ඔක්කොම එනවා. මේක මොකද්ද දන්නේ අපි කාලා බලමු ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒකර බවුන්සි පෝක් එක. ආ. රහයි එක. ඒක රහයි. අපි කුරුමිනියෝ ගත්තේ අන්තිමට කමුනේ. ඔව් ඒක නම් නැම්මම කන්න බෑ. ඒ පෝක් එක රහයි. නේ? ඊළඟ එක මොකද්ද කියලා අපි බලමු කාලම. ඒක normal pork එක. මම හිතන්නේ bouncy pork කියන්නේ අර ස්කින් එකත් එක්ක මොකක් හරි එහෙම. කොහමද ඒක රසයි? මේකත් රසයි. මේ අර pure pork වලින්ම හදන එක මාරයි.
ඇත්තටම මෙහිට ආවට පස්සේ මං කාපු රසම ඩම්ප්ලින් එක. අන්තිම එක චීස් එක. ඒක රස ඇති. චීස් පෝක් නේ. මොකක්? අර මුලින්ම බවුන්සි කියලා කෑම මං හිතන්නේ චීස් පෝක් එක. ඒකේ සුදු පාට කැලි කැලි තිබුණා. මං හිතුවේ චිකන් මේ පෝක් ස්කින් එක කියලා. හැබැයි මං හිතන්නේ ඒ තිබුණේ චීස්. නේද? මේක නිකම්ම පෝක් එකක්. හරි. මරේ ඔක්කොම රසයි. ඔක්කොම රහයි. ඉතින් මේක තමයි අපි ගත්ත අනිත් එක මේක බ්‍රෙඩ් එකක් මං හිතන්නේ. හැමයාලා ෆ්‍රයි කරලා තියන්නේ මේක. වටේට අර මේ බ්‍රෙඩ් ක්‍රම්ස් මේ එහෙම ගාලා ෆ්‍රයි කරලා තියන්නේ. ඉතින් මේකේ ෆිලින් එක පීසා ෆිලින් එකක් කියලා තමයි ඒගොල්ලෝ කිව්වේ. ඉතින් මේකට අපිට බාත් 15ක් ගියා. ඒ කියන්නේ රුපියල් 150. පීසා එකක සුවඳ එනවා ඒකෙන්. ඕනේ පීසා සෝස් එක මම හිතේ මොකක් හරි සෝස් එකෙන් තමයි ඒක. මේකේ මේ ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මේකේ මේ චීස් තියෙනවා, සොසේජ් තියෙනවා, ක්‍රැබ්ස් ටිකුත් තියෙනවා නේද? තියෙනවා. ඔක්කොම වගේ තියෙනවා. ඇටේ ය. වාව් ඒක නම් මොනම රහයි මැනික. ඔය භාගයක් කාලා දෙන්න. ඒ කියන්නේ ඒක නම් තනිකරම පීසා එකක් කනවා වගේමයි. එහෙනම් වටේ 14 එක කපනකොට මට රහයන්නේ අපේ අර සමෝසා තියෙන්නේ බිත්තර පැටිස් එන්නේ එකක් කනවා වගේ මාර රහයි එක. ඉතින් ළමයි අපි දැන් කන්න හදන්නේ ගත්ත සොසේජ්. බොයිල් සොසේජ් එකක්. ඉතින් අපි උඩින් දාගත්ත සලාද කොළයි, ලූණු, තක්කාලි. ඉතින් හැමදේම දාගත්තා. අපි වෙන කොහෙවත් ඔහොම දැකලා නැහැ නේද ඔය විදියට දෙන්නේ. ඔව්. ඒ කියන්නේ මේ බොයිල් සොසේජ් එක තියෙනවා තව තැන්වල. හැබැයි මේ විදියට දෙන කොහෙවත් අපිට කස්ටමයිස් කරලා දාගන්න. එහෙම අර සලාද කොළ ලූණු එහෙම දෙන තැනක් නැහැ. ඉතින් අපි ඔක්කොමත් එක්ක මික්ස් කරලා කාලා බලමු. රහයි. ඒ ඔක්කොමත් එක්ක අදි රසයි. ඔක්කොමත් එක්ක අදි රසයි තමයි. ලුණු කෑල්ලකුත් තමයි. නේ? මේක නිකන් අර මේ පාන් පිටි දෙකක් මැදට දාලා වගේ කන්න තිබ්බනම් නිකන් සෑන්ඩ්විච් එකක් වගේ රසයි ඒක. පොඩි තිත්ත රසක් එනවා මම සලාද සලාද කොළ නිසා එන්නේ ඒක නේද? ඉතින් ළමයි අදත් අපිට හරිම නරක වැඩක් වුණා. මේ මෙයා තමයි ඒක කරේ. අපි අර බිත්තර මේ ස්මයිල් එක කාපු එක මෙයා වීඩියෝ කරලා නැහැ. මොඩල් ළමයා මම කැමරාව අල්ලගෙන ඉඳලා උනාට වීඩියෝ ඔන් කරලා නැහැ. ඔව් වීඩියෝ ඔන් කරලා නැහැ අපරාදේ. චොක්ලට් එක කන එක පෙන්නුවා. එයාලා අපිට ඔයතන චොක්ලට් එකක් ෆ්‍රී දුන්නානේ. ඊට පස්සේ අපි ගත්තේ ස්ට්‍රෝබෙරි එකයි චීස් එකයි. ඒ දෙකත් මාරම රහයි. ආයෙදින් කියලා වැඩක් නැහැ. ඇත්තටම මාර රහයි. 10න් 10ක් දෙන්න පුළුවන් නේ. ඔව් ඒකක් බාත් 10යි. ඒ කියන්නේ රුපියල් 100ක් විතර. ඉතින් ළමයි දැන් තමයි අපි මේ බ්ලොග් එකේ හොඳම හරියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න දැන් අපි නෙවෙයි මෙයා පණුව කන්න හදාන්නේ. පණුවෝ, පළඟැටියෝ, ඔය කුරුමිනියෝ, බින් ඌරොද මන් දන්නේ හැම එකක්ම ඉන්නවා මෙතන. අපි මික්ස් එකක් තමයි ගත්තේ. ඔය මොකෙද්ද? මේ පළඟැටි එක ලොකුයි මේ මූ අඟල් දෙකක් විතර දිගයි. ඒකනේ. ඉතින් මේ ඔක්කොම මේ ඇති කරන්න ෆාම් වල ඇති කරනවා. මේක අල්ලගන්න. මේ ෆාම් වල ඇති කරනවා. එහෙමද? ඔව් තටුව කන්නේ නැහැ. ඇයි ඒ? තටුව මේ කන්න බෑනේ. ඇයි ඒ? මට නිකන් අපිරිය වගේ තටුව කන්න. තටුවත් එක කන්නනේ දීලා තියෙන්නේ නේ. ලුණු රහයි. මොකද? මොකද රහ? අනේ එහෙම කියන්න වෙනසක් නැහැ ඉතින්. අර මේ බැදපු ඉස්සෙක් කනවා වගේ හොඳේ. ලුණු රසෙම හොඳට දැනෙනවා. එහෙමද? එහෙනම් පළඟටියක් කනවා කියලා හොයන්න බෑ ඉතින්. හැබැයි ලුණු රස නම් ඇති මොකද එයා මේ සෝයා සෝස් ස්ප්‍රේ කරා නේද? ඒවත් එක මේ ගම්මිරිසුත් දැම්මා. මොනවාද තව පවුඩර් එකක් දැම්මා. ඔව් ගම්මිරිස් පවුඩර් එකක් දැම්මා. ඊළඟට ඉන්නව පණුවේ.
එහෙනම් ඉන්න ඔයාට මගේ පණුවෙක්. ඌනම් කන්න අපිරියයි වගේ වුණාට. මේර කපලා දාපු පොල් කොටන් වල එහෙම ඉන්න පණුව జాතිය. ඊයානේ. කන්නද කියන්නේ? උගේ මයිලුත් තියෙනවා. ඊයානේ. ගත්තා නම් කන්න. ඊයා. මම වම්මනේ යන්නේ. ඇයි? ඌ නිකන් අර පුළුම් කෑල්ලක් කපනවා වගේ. ඇතුළේ මොනවද තියන්නේ? ඇතුළ නිකන් මොන හරි නිකන් පුළුම් වගේ තියන්නේ. මේ මං හිතන්නේ සම්පූර්ණ පණුවෙන් නෙමෙයි පණුව මේ අර පැටිය කාලේ. එහෙමද? භාගයක් කාලා ඇතුළේ පෙන්නන්නකෝ මට. ඊයෝ. මේ විදිහට තමයි තියෙන්නේ. අනේ මට ඒක කන්න බෑ. ඔය ආයේ මැද දැකපු ඉන්න ඔව් නැත්තම් කනවා. උගේ මැද නිකන් කළු පාටට තියෙනව නේද මොනවා හරි. ඔව් ඒ කියන්නේ පණුව ඉන්න ඇතුලේ. කක්කද කොහෙද? පණුවගේ. අපි ඊට පස්සේ ඉස්සෙක්ගේ ඔලුවක් කාලා බලමු. මේක නම් ඉතින් ඉස්සනේ. ඒක නම් ඉස්සනේ කවුලක් නැති මේ වෙන්නේ. ඕ කරපොත්තගේ අඬක් අයින් කරන්නේ. තමයි කරපොත්තේ කියන්නේ. ඕක න රස ඇති. ඉස්සනේ. ඒක මට ඒකයි මේ අර පළඟටියයි එකම රස. ඉතින් දෙකම එක වගේ. පළඟටියගේ ඉතින් මස් නෑනේ ලොකුවට නේද? ඉතින් දෙන්නම එකම වර්ගෙ හින්දා එකම රස ඇත්තේ. මේ තව චූටි జాතියක් එනවා මොකක් හරි. මේ නම් අපේ අර ගස්වල ඉන්න පළඟටිය జాතිය නේද? පිච්චන් පළඟටි. උත් කන්නද කියන්නේ? ගත්තනම් කන්න. උගේ නිකන් අර අමුතු මේ වෙනම රසක් එනවා. අර කලින් කාපු ලොකු පළඟටියක නැති අමුතු වෙනම රසක් නිකන් මේ වැනිලා රසක් වගේ. ඕ නිකන් ඒ කියන්නේ කද්දිම නිකන් අර මේ අමුතු අර එසෙන්ස් සුවඳක් වගේ එනවා අමුතු. වැනිලා දාලා දුර. නෑ මං හිතන්නේ උගේ තියෙන මේ හෝමෝන් එකක් හරි මොකක් හරි වෙන්නේ නැති නේද? අර ඔයා මේ මියාව කෑවේ නෑ නේද? ඒ උන්ට කියන්නේ අපේ පැත්තේ බින්ගූරෝ කියලා. උන් වෙයි කාලෙට මේ බිම හාරගෙන එනවා. එහෙනම් ආ බින්ගූරෙකුත් කන්න. ඌන රස නැහැ. ඇතියනේ. ආයි නැහැ. ඉතින් ළමයි දැන් අපි කන්න හදන්නේ සියරවල්. සියරවල් කියලා අපේ පැත්තේ කියන්නේ. ඔයා තමයි මටත් සියරවල් කියලා පුරුදු කරේ. නැත්නම් බොම්බයි මටයිද කියන්නේ ඒකට? ඕ කොහමද ඒක කඩන්නේ? හිල් කරන්න තියෙන්නේ. ඒක අපි හිල් කරමු. කෙරෙන්නේ නැහැ ඒක. අර මේ උන් කාලා නිකන් කට මොකද්ද වෙලා තියෙන්නේ? පණුව කාලාද? ඔව්. කමනෑම ආනේ. ඕ මෙන්න ළමයි පුළුන් වගේ ආ ඔයාට. පණුව කාලා දැන් කටත් සවුත් වෙලානේ. ඒක දිය වුණා. ඉතින් දිය වෙනවා තමයි සියරවල්. ඉවරයි. ඕවනේ ඒක තමයි. මං හිතන්නේ මේ ඔක්කොම කටට දාගත්තත් එකපාර දිය වෙනවා. ඔව් ඒක කටට දාගත්ත ගමන් දිය වෙලා යනවා. ඒ කියන්නේ ළමයි මේ ඒක නිකන් කටට දාගත්තම නිකන් වාෂ් වෙනවා වගේ. හැබැයි දිව කහ පාට වෙනවා. ඒ කියන්නේ ඒ පාට හැඩියට දිව පාට වෙනවනේ. අර නිල් පාට එකක් ගත්තා නම් දිව නිල් පාට වෙයි. ඒක රසයි වුණා නේද? ඒ වුණාට ලංකාවේ වඩා නිකන් ඉක්මනට දිය වෙලා යනවා වගේ වඩ හිතෙන්නේ නැද්ද? ඕකට සිංහලෙන් කියන්නේ කොටන් කැන්ඩි කියලා. ඔව්. ඉංග්‍රීසි වලින් කියන්නේ සියරවුල් කියලා. නේ? ඒක රහයි. ඒක නිකන් කටට දාගත්තාම වාෂ් වෙනවා. අපි ගෙදර ගිහිල්ලා කමු නේද? ඔව්. ඇති දැන්.
ඔන්න ඔහොම තමයි අද අපේ vlog එක ඉවර වෙන්නේ. ඉතින් අපි ගොඩක් කැම ಜಾති try කරා නේ. ඉතින් මේ අපේ කැම්පස් එක ඇතුලේ තියෙන මාකට් මාකට් එක. එක. ඉතින් මේක පොඩි මාකට් එකක් විතරයි. ඉස්සරහට තව ලොකු ලොකු කානිවල් එහෙමත් එන්න තියෙනවා. ඉතින් අපි ඔයගොල්ලන්ට මේ හැම එකකම vlog එකක් අරගෙන යන්න. ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම අපිව subscribe කරන්න. ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝ මේ vlog එක enjoy කරන්න ඇති කියලා නේ. ඉතින් මෙහි තායිලන්ඩ් වල තියෙන වෙනස් වෙනස් කැම ಜಾති අපි කාලා පෙන්නුවා. ඒ වගේ රස කිව්වා. ඉතින් තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් ඔයගොල්ලන්ව හම්බෙනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමෙන් ඉන්න. බයි.